හෙලෝ ළමයි ඔන්න ඉතින් මං අද ඔයාලත් එක ෂෙයා කරගන්නේ අපේ අක්කගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක. ඉතින් අපි මේ යන්නේ සබරගමුව කැම්පස් එකට. උදේ 4:30 තමයි අපි ගෙදරින් නම් පිටත් උනේ. බලන්නකෝ. ඒ යන පැත්ත මාරම ලස්සනයි. කඳු, හෙල්, කුඩාරියක් තිබ්බ බලන්න හරිම නිදහස් නිස්කලංක පැත්තක්. ඊට පස්සේ අපි ආවා රක්වලාන ලේක් රිසෝට් එකට යන ගමන් උදේ තේ බොන්න. ඊට පස්සේ ඉතින් අපි එතනත් බලලා අපි කෙලින්ම ආවේ අක්කලගේ කැම්පස් එකට. මේ තියෙන්නේ අක්කගේ කැම්පස් එක. සබරගමුව කැම්පස් එක. ඒ පැත්ත මාරම ලස්සනයි, හරිම නිදහස්. ඉගෙන ගන්න ආස හිතෙනවා. ඒක තවත් මොටිවේට් එකක්. ඉතින් ලස්සන කන්දු වටියකින්ම වට වෙලා තියෙන හරිම ලස්සන පළාතක්. ඊට පස්සේ අක්කගේ සෙරමනි එක පටන් ගන්න ටයිම් තියේදී අපි එතනට යන ගමන් අක්කත් එක්ක අක්කයි ලොකු අම්මයි ලොකු තාත්තයි මමයි අපේ මල්ලි තමයි ගියේ. මමයි මල්ලි නම් ගියේ කැන්ටින් එකට. මොකද එතන තිබුණා ඩිස්ප්ලේ එකක්. ඒ ඩිස්ප්ලේ එකේ අක්කලගේ සෙරමනි එක ලයිව් දුන්නා. ඉතින් එතන ඉඳන් බලන්න තමයි අපි ගියේ. මොකද ඒ හෝල් එකට යන්න දෙන්නේ අම්මටයි තාත්තටයි විතරයි. ඉතින් අක්කට ෆෝන්ස් මුකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. බෑග් ඒවත් නැහැ. පර්ස් එකවත් අඩුම ගෙනියන්න දෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ස්ක්‍රීන් එකේ අපි බලපු ටික. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ෆොටෝ ෂූට් එකට. ඔය තියෙන්නේ සබරගමුව කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. යතරේ අක්කගේ ෆොටෝ ෂූට් එකත් යන ගමන් තිබ්බේ. මාර්ම ලස්සනයි ඒ පැත්ත. ඇත්තටම කිව්වොත් ලොකේෂන් නම් 100%. මම ඉතින් අපේ අක්කට රිබන් ෆ්ලවර් බොකීට් එකක් තමයි මගෙන් gift එක විදිහට දුන්නේ. මම ඉතින් ඒකත් අරගෙන ගියා අක්කට අයිමත් දෙන්න. නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දෙමුව හැටි නිතුවක තෙතරඳු නිනිති මගේ වරද එතන ෆොටෝ ෂූට් එක ඉවර වෙද්දි හවස 3:00ටත් කිට්ටුයි. ඊට පස්සේ අපි ගියේ ලන්ච් ගන්න. හරිම ලස්සන තැනකට තමයි එතනත් ගියේ. මාරම ලස්සන. ඒ වගේම කෑමත් හරිම රස. අපි ශ්‍රී ලංකන් ගත්තේ කන්න. හරිම ලස්සන පැත්තක්. ඔය ඉතින් මංචූරි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. මං සාමාන්‍යයෙන් ඉතින් කන විදිහ තමයි ඔය තියෙන්නේ. මං ඉතින් වටේම කට්ටියත් එක්ක ඕපදූප කියව හෙමින් කෑවා. මොකද මට ගොඩාක් බඩගිනි වෙලා හිටියේ. අනික ඒ කෑම මාරම රසයි. ඊට පස්සේ අපි ලන්ච් අරගෙන බලන්න ගියා බඹරකන්ද දිය ඇල්ල. අපි එතන ළඟටම ගියේ නැහැ. මොකද මේ ගොඩක් රෑ වෙනවා. අපි එතන ළඟටම ගියා නම් එද්දී බලන්නකෝ ඉතින් මට යන තැන බව් යාළුවෝ නම් හම්බුණා. තව තැනක මට තව මේ බව් යාළුවෙක් හම්බුණා. මං යාවත් වීඩියෝ කරගන්න මට පුළුවන් වුණා. ඉතින් ඉතින් ලංකාවේ උසම දිය ඇල්ල වෙච්ච බඹරකන්ද දිය ඇල්ල. ඒ ටික හරිම සීතලයි. ඔය මං කිව්ව බව් යාළුවා තමයි ඉන්නේ. ඔය බලන්නකෝ දැන් මෙයා කරන චාන්ඩි වැඩේ. මං හිතන් හිටියේ හරි අහිංසකයි කියලා. පේනවනේ අර යන වාහන වලට පනිනවා එයා. අපි දැන් නම් යන්නේ සුරතලිය ඇල්ල බලන්න. එතනත් මාරම ලස්සනයි. මට එතන ළඟට ගිහින් වීඩියෝස් ගන්න අමතක වුණා. ඇත්තටම බැරි වුණා. මොකද මට හරිම මහන්සි. ඉතින් මම ඒ ගැන මම බොරි වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මම හැරෙද්දි ගෙදර තමයි මම හිටියේ. එහෙනම් අතර ගිහින් එන්න vlog එක එන්ජොයි කරන්න. පාලින් කමෙන්ට් එකක් දාන්න.